සාමාන්‍යයෙන් ඔයාලා WhatsApp පාවිච්චි කරන කෙනෙක් විදිහට ස්ටිකර්ස් යූස් කරනවා. ප්‍රයිවට් chat එකක එහෙමත් නැත්නම් ඔයාලා ගොඩක්ම මේ ස්ටිකර්ස් යූස් කරන්නේ group chat වලදී. අන්න ඒ හින්දා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා WhatsApp වල කරන්න පුළුවන් සුපිරිම වැඩක් ගැන. ඔයාලා මේ විදිහට ස්ටිකර්ස් යූස් කරද්දී WhatsApp වලදී මීට කලින් අප්ඩේට් එකක් ආවා. ඔයාගේ ෆොටෝ එකක් දීලා ඔයාට පුළුවන් කැප්ෂන් එකක් දීලා ස්ටිකර් එකක් හදාගන්න. හැබැයි අද මම මේ කියලා දෙන විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ඕනිම ෆොටෝ එකකට උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාලගේ කාගෑරි යාළුවෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා ඒ ෆොටෝ එකට මීම් ස්ටිකර් එකක් හදාගන්න ඕනි කියලා. ඒ කියන්නේ මීම් එකක් වගේ කැප්ෂන් එකක් දාලා ස්ටිකර් එකක් හදාගන්න ඕනි කියලා. අන්න ඒ විදිහට ඔයා ළඟ තියෙන ෆොටෝ එක ඔයා මම මේ කියලා දෙන විදිහට කළොත් ඔයාට ඔටෝම කැප්ෂන් එකකුත් ඒ ෆොටෝ එකට අවශ්‍ය විදිහට ඒ කියන්නේ ගැලපෙන විදිහට මීම් එකක් වගේ කැප්ෂන් එකක් දාලා ස්ටිකර් එකක් හදලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන විදිහට ඔයාගේ තියෙන ඕනිම ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නත්. මේක ඔයාලට WhatsApp වල විතරක් නෙවෙයි Messenger වල උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක කරන්නේ කොහොමද? අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස් ගීක් වෙතින් ගෙන එන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකට. ඔයා තමයි channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරගන්න. මෙන්න මේ විදිහට අපි කොහොමද අපේ තියෙන ෆොටෝ එකක් දාලා ඔටෝ ඒකට ගැලපෙනම කැප්ෂන් එකකුත් දාලා ලස්සනට ස්ටිකර් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාට මේක කියලා දෙන්න කලින් තව පොඩි දෙයක් කියන්න ඕනි. මේකට ඔයාලා app එකක් download කරගන්න ඕනි. ඒ app එකට ඔයාලගෙන් කිසිම ගාස්තුවක් අය වෙන්නෙත් නෑ. ඔයාලට මේක නොමිලේම හදාගන්න පුළුවන්. ඉතින් මං ඔයාලට මුලින් ඉඳලම කියලා දෙන්නම් මේක කොහොමද කරන්නේ, මේ app එක use කරන්නේ කොහොමද කියලා. ඔයාලා බය වෙන්න එපා. මේ app එක ගොඩක් සරලව ඔයාලට පුළුවන් ස්ටිකර් එකක් හදාගන්න use කරන්න. ඒ විතරක් නෙවෙයි මං කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේ හදාගන්න ස්ටිකර්ස් ඒ app එකෙන්ම WhatsApp එකට ඇඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ තියෙන Messenger වගේ app එකකට උනත් මෙන්න මේ ස්ටිකර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලා කරන්න ඕනි ඔයාගේ Play Store app එක open කරගන්න. එහෙම open කරගත්තට පස්සේ meme AI කියලා search කරගන්න. එහෙම search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ app එකක් එයි. ඔයා මේක ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. එහෙමත් නැත්නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක්ස් දෙකෙන්ම ගිහිල්ලා App Store එකෙන් හරි එහෙමත් නැත්නම් මෙන්න මේ Play Store එකෙන් හරි ඔයාගේ ෆෝන් එකට මේ app එක ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරගන්න. මම මෙන්න මේ විදිහට මේක ඉන්ස්ටෝල් දෙනවා. එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේ වගේ ඕපන් කියලා තියෙනවා. මම මේ විදිහට මේක ඕපන් කරගන්නවා. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට app එක ඇතුළේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට උඩ තියෙනවා මේ වගේ tokens 15යි කියලා. ඒ වගේම watch ad get free tokens කියලා තියෙනවා. ඒක ගැන මම පස්සේ කියලා දෙන්නම් ඔයාලට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා sample results කියලා එකක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ විදිහට කලින් හදාගත්ත. ඒ කියන්නේ මේකෙන් හදාගන්න පුළුවන් ස්ටිකර්ස් මොන වගේද කියලා බලා ගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් gallery, camera, samples කියලා තියෙනවා. මම ඔයාලට මේ app එකෙන් වෙන දේ සරලවම ආයෙත් පැහැදිලි කරන්න. ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක්ගේ මොකක් හරි ෆොටෝ එකක් තියෙනවා කියලා. ඒකට ඔයාලට caption idea එකකුත් නැහැ. හැබැයි ඔයාලට WhatsApp ස්ටිකර් එකකුත් මේකට හදාගන්න ඕනි. අන්න ඒ ෆොටෝ එකට ඔටෝම caption එකක් දාලා ස්ටිකර් එකක් විදිහට හදාගන්න තමයි මෙන්න මේ app එකෙන් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයාට කැමරාවෙන් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන කැම් එකෙන් මේ වෙලාවෙම ෆොටෝ එකක් ගහලා ස්ටිකර් එකක් හදන්න ඕනිද? එහෙමත් නැත්නම් ඔයාලට ගැලරි එකෙන් ස්ටිකර් එකක් හදන්න ඕනිද? එහෙමත් නැත්නම් ඔයාට මෙන්න මෙතනින් පුළුවන් ඒ app එකෙන්ම දීලා තියෙනවා samples photos වගේක්. අන්න ඒව try කරලා බලන්න. මම ඒක එකපාරක් touch කරලා පෙන්නන්නම් මුලින්ම. ඒක touch කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ samples image ටිකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් select කරගන්න. එහෙමත් නැත්නම් search sample image කියලා එකක් තියෙනවා. එතනින් උනත් ඔයාලට පුළුවන් search කරලා මෙතනින් sample image එකක් අරගෙන ඉස්සෙල්ලාම මේ app එක මොන වගේද කියලා බලන්න. ඊට පස්සේ මම මෙතනින් back වෙනවා. back වෙලා මෙතන තියෙන මෙන්න මේ gallery කියන එක දෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන ෆොටෝ එක මේ විදිහට හදා ගන්න ඕනි. ෆොටෝ එක මෙතනින් select කරගන්න. එහෙම select කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ done කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාව මේ වගේ තැනකට ඇවිත් ඇති. මෙතන තියෙනවා rotate, zoom, erase, restore මෙන්න මේ වගේ ටිකක්. මේ rotate කියන එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් මේ image එක rotate කරගන්න. මෙන්න මේ විදිහට. මේ වගේ ඔයාලට කැමති විදිහකට
මේක රොටේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් zoom කියලා එකකුත් තියෙනවා. ඔයාලට ඒ zoom කියන එකෙන් පුළුවන් මේක zoom කරගන්න. ඒ කියන්නේ ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට zoom කරගන්න පුළුවන් කැමති විදිහකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ erase කියලා එකක්. ඒකෙන් පුළුවන් ඔයාලට මේ විදිහට කැමති විදිහකට මේක erase කරගන්න. මේ restore කියන එකෙන් ඔයාලට පුළුවන් ඒ erase කරගත්තු එක ආයෙමත් මෙන්න මේ විදිහට ඕනි විදිහකට හදාගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ erase කියන එකෙන් ඔයාලට කැමති ඒ කියන්නේ මේ image එකේ එන්න ඕනි මොන විදිහටද කියලා erase කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා remove background කියලා එකක්. මං ඒක ටච් කරලාම පෙන්නන්නම් මෙන්න මේ විදිහට. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් background එක remove වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ තැන් ඔයාලට මේකේ remove වෙලා තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් මේ erase කියන එක දීලා ඒක erase කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ next කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ caption language කියලා එකක්. ඔයාලට මේකේ භාෂා 60කට වඩා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් කැමති භාෂාවක් select කරගන්න. මම දැනට මෙන්න මේ විදිහට සිංහල දෙනවා. ඊට පස්සේ මෙතන මේ done කියන බටන් එක ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් funny meme to troll your friends අන්න ඒක සිලෙක්ට් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙන්න මේ ස්ටිකර් කියන එක දීලා ස්ටිකර් එකක් හදා ගන්නවද කියලා බලන්න. ඔයා මෙතනින් ස්ටිකර් කියන එක හරි මීම් කියන එක හරි දීලා මෙන්න මේ next කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ agree and continue කියලා එකක් අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්ටිකර් එක ජෙනරේට් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට caption එකක් මේකට add වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ next කියන එක දෙන්න. ඊළඟ caption ටිකත් එක්ක ආපු ස්ටිකර් එක මොන වගේද බලා ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තව caption එකක් වැටිලා තියෙනවා. ඔයාලා මේ next කියන එක දීලා බලන්න. ඔයාලට මේ එකම image එකට captions 5ක් දාලා හදලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා create sticker කියලා එකක්. ඔයාලට පුළුවන් WhatsApp එකට export කරගන්න මෙන්න මේ create sticker කියන එකෙන් ගිහිල්ලා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා share image කියලා එකක්. මෙන්න මේ share image කියන එකෙන් ගියොත් ඔයාලට පුළුවන් ඕනිම තැනක මේක share කරගන්න. ඒ වගේම තමයි මේ more කියන එකෙන් ගියොත් ඔයාලට පුළුවන් මේ caption වලට අමතරව වෙනත් caption ටිකක් මේකට add කරගන්න. ඒ වගේම තමයි මෙතන තියෙන style editor කියලා එකක්. මං අන්න ඒක ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ caption එක ඔයාලට edit කරන්න පුළුවන්. මම වෙන caption එකක් මේකට දීලා පෙන්නන්නම්. එහෙම දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට caption එක මේකට add වෙනවා. ඔයාලට පුළුවන් color එක change කරන්න, text size එක change කරන්න, එහෙමත් නැත්නම් opacity එක මේ කැමති එකක් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි මෙතන තියෙනවා මෙන්න මේ වගේ font කියලා එකක්. මෙතන font ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් කැමති font එකක් දාලා font එකත් වෙනස් කරගන්න. ඔයාට ඕන විදිහට මේක හදාගත්තට පස්සේ මෙතන තියෙනවා මේ වගේ done කියලා එකක්. ඔයාලා අන්නේ done කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලා කරන්න ඕනි මෙන්න මේ create sticker කියන එක දෙන එක WhatsApp එකෙන් මේක share කර. ඒ කියන්නේ WhatsApp එකට add කරගන්න ඕනි නම් මං අන්න ඒක දෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාගේ WhatsApp එක open කරගන්න කියනවා. මම මෙන්න මේ විදිහට මගේ WhatsApp එකත් open කරගන්නවා. එහෙම කරගත්තට පස්සේ මෙතන තියෙනවා add to your stickers කියලා එකක්. අන්න ඒක දීපු ගමන් මේ stickers ටික එතනට add වෙනවා. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා බලන්න මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඒක add වෙලා ඇති. ඒ වගේම තමයි funny meme එකක් හදාගන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා මෙන්න මේ වගේ meme කියලා එකක්. මම අර ඔයාලට කලිනුත් කිව්වා වගේ අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගෙන මෙතන තියෙන මෙන්න මේ next කියන බටන් එක දෙන්න. ඒක දුන්නට පස්සේ මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ captions ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඒ කියන්නේ ඔටෝම captions ටිකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකත් අර sticker එකේ කළා වගේම caption එක වෙනස් කරලා Facebook එකේ කියන්නේ Messenger වල WhatsApp වගේ දේවල් වල මෙන්න මේවා share කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේක Gmail එකකට sign in වෙන්නේ නැතුව මේ විදිහට පාවිච්චි කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා Gmail එකකට sign in වුණොත් ඔයාලට වෙන phone එකකින් හරි ඒ Gmail එකට ඒ කියන්නේ ඒ Gmail එක දීලා මේ app එක download කරලා sign in වුණොත් අර tokens ටික එහෙම්මම මේ app එකේ ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනි. ඔයා මේ app එක download කරගත්තට පස්සේ ඔයාට මේ app එකට tokens වගේක් හම්බ වෙනවා. අන්න ඒ tokens වලින් තමයි ඔයාලට මෙන්න මේ
මීම් ෆොටෝ සදාගන්න පුළුවන්. ඔයාලට මේ ටෝකන්ස් ඉවර වුණොත් ඇඩ් එකක් ප්ලේ වෙනවා. අන්න ඒ ඇඩ් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් තත්පර 5ක තත්පර 4ක මෙන්න මේ වගේ ඇඩ් එකක් තමයි ප්ලේ වෙන්නේ. ඒ ඇඩ් එක ප්ලේ කරාට පස්සේ ආයෙත් අලුතින් ටෝකන්ස් වගේක් මේකෙදි ඔයාලට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට මේ එක වීඩියෝ එකකින් ටෝකන්ස් 15ක් හදලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට හදාගත්ත ස්ටිකර් එකක් මෙතනින් සෙන්ඩ් කරා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ස්ටිකර්ස් WhatsApp එකට ඇඩ් කරගෙන මේ විදිහට යූස් කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා ස්ටිකර්ස් හරි එහෙමත් නැත්නම් මීම් එකක් හරි හදාගත්තට පස්සේ ඒව මේ export to WhatsApp කියන එකට ගිහිල්ලා ඔයාලා කරන්න ඕනේ මේ එකින් එක මේවා සේව් කරගන්න එක මේ පහම. ඒ කියන්නේ එකක් විතරක් දුන්නට පහම ඇඩ් වෙන්නේ නැහැ. ඔයාලා එකින් එක පහම ඇඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න, අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින්